කොහෙද යන්නේ? කවට. කොහෙද? කිඹුක් කවට. ඈ? කිඹුක් කවට. ඇයි දැන් යන්නේ හදිස්සියේ? කිඹුක් කවට. ඈ? කිඹුක් කවට. කෙලින් යන්න කොහෙද යන්නේ? කිඹුක් කවට. ඈ? කිඹුක් කවට. මේ හදිස්සියේ? ඔව්. ඇයි? ෆොටෝ ගන්න ෆොටෝ ගහන්නේ. එහෙමද? එහෙනම් අපි ගිහින් එමු නේද? යා. බයි. 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 එන්නක හොඳ වැඩක් තියෙන කරන්න අප්පච්චි දෙක. අරක බා ගන්න වීඩියෝ ගන්න. බෑ බලන්න මෙහෙ ටික. කොහෙද යන්නේ? වැවට. ඇයි? වැවට තියන්නේ. අප්පච්චි ඔව් මේකත් තියෙනවා. කො? මහත්තයයි මායි පුතයි. ඉතින් මේ විදිහට හදිස්සියට පාරට බහැලා යන ගමන් හරිම සුන්දරයි. මේ යන්නේ කිසිම ප්ලෑන් එකක් නැතිව අපි දැන් යමු ගිහින් එමු කියලා හිතපු පුංචි ගමනක්. ඉතින් මේ ගොඩක් හවස් වෙලා හවස 4:00ට විතර ඇති. අපි යන්නේ මේ වැවක් ළඟට. අපිට පුතාගේ ෆොටෝස් වගේක් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒ ටිකත් අරගෙන පුංචි වෙලාවක් හරි නිදහසේ ඉඳලා එනවා කියලා හිතලා මේ විදිහට බයික් එකේ අපි තුන්දෙනා යන්න පිටත් වුණා. ඉතින් යන ගමන් මේ විදිහේ චූටි කෑම දෙක තුනකුත් අරගෙන වතුර බෝතලයකුත් අනිවාර්යෙන්ම අරගෙන මේ යන්නේ මං ආස කරන ලස්සන වැවක් ගාව චුට්ටක් වෙලා හිත නිදහසේ ඉඳලා එන්න. ඉතින් මං වගේම ඔයාලා දන්නවනේ අපේ පුංචි පුතත් මේ දේවල් වලට හරිම කැමතියි. අනිවාර්යෙන්ම හස්බන්ඩ් ආවොත් මේ විදිහේ ගමනක් මං දා ගන්නවාමයි. මොකද මං නිදහසට ගොඩාක් ආස කරන කෙනෙක්. ඉතින් මේ ටයිම් එක මට ගොඩාක් වටිනවා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක දැන් නිදහසේ මෙතෙන්ට වෙලා චුට්ටක් වාඩි වෙලා ඉන්න තමයි හදන්නේ. ඉතින් මගේ vlogs ආදරෙන් බලන කිහිප දෙනෙක් ඉන්නවා අක්කි ඩේ vlogs ගේන්නකෝ කියලා නිතරම කමෙන්ට් කරන. ඇත්තටම මම මේ channel එකේ ගොඩාක් කරන්නේ අර ලස්සන වෙන්න කියලා පුංචි දේවල් වලත් එක්ක ෂෙයා කරගන්න එකනේ. ඊට අමතරව තමයි මේ විදිහේ මම ලස්සන ගමනක් ගියොත්, ගෙදර මොනවා හරි දෙයක් මම කළොත් නිතරම එකම දේවල් දාන්නත් බෑහනේ. ඉතින් මෙහෙම ගමනක් ගියොත් මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක ඇත්තටම පුංචි ගමනක්. නමුත් ඉතින් හරි වෙනස්. මොකද සුන්දරයි. ගමක ලස්සන වැවක් ගාව අපි තුන්දෙනා විතරක්. මං හිතනවා ඒක අපි තුන්දෙනාගේ ආදරේ බෙදා ගන්න විඳ ගන්න හොඳම අවස්ථාවක්. ඉතින් ඇත්තටම මගේ හස්බන්ඩ් එන්නේ මාසෙකට සැරයක්නේ. ඉන්නේ දවස් 10ක් විතර. ඉතින් ඒ දවස් 10 මේ විදිහට සතුටින් ගත කරලා හරි ලස්සන මතක ඉතුරු කරගෙන ඒ දවස් 10 ගෙවන්න මං හරි ආසයි. ඉතින් දැන් පුතාටත් තේරෙනවා එයාත් අප්පච්චි නැතුව ඉන්න ගොඩාක් අකමැති. යාගේ හැම පාළුයි අප්පච්චි ඕනේ කියන දේවල් අර එයාව මතක් වෙන පුංචි කතා හරි ලස්සනට කියනවා. ඉතින් ඒ නිසා මේවා බලලා මට පුළුවන් පුතත් එක්ක අපි ආහාර ගියානේ මෙහි ගියානේ අප්පච්චිත් එක්ක අපි මෙහි ගියානේ කියලා සතුටින් මේවා බල ඉන්න. ඉතින් ඒ නිසා මම මේවා මතක විදිහට තමයි මගේ channel එකේ ඉතුරු කරගන්නේ. ඒ වගේම ඔයාලත් හරි ආසාවෙන් බලන නිසා තමයි ඔයාලටත් මේ දේවල් මම ෂෙයා කරගෙන බෙදා ගන්නෙ. මට මේ වීඩියෝ එකෙන් ඔයාලට තව පුංචි දෙයක් කියන්න ඕනේ. ඔයාලගේ ජීවිතේ කොයිතරම් කාර්යබහුල වුණත්, වැඩ රාජකාරී කොච්චර වැඩි වුණත්, ඔයාගේ පවුල අයත් එක්ක මේ විදිහට විනාඩි කිහිපයක් හරි නැත්නම් පැයක් හෝ පැය දෙක තුනක් වෙන්න පුළුවන්. පුංචි වෙලාවක් අරගන්න මේ විදිහේ නිදහස් තැනකට ගිහින් පවුල අයත් එක්කන් ඉන්න. මෙතනට මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් දේෙන් අපිට කරන්න පුළුවන් දේවල් වලින් සතුට වෙන්න පුළුවන් අපිට ඕනි තරම්. ඉතින් ඒ නිසා ඔයා වෙනුවෙන්, ඔයාගේ පවුල අය වෙනුවෙන් මේ විදිහේ පුංචි වෙලාවක් වෙන් කරගන්න. ඒක මම හිතනවා ගොඩාක් වටිනවා කියලා මේ ජීවිතේට. එහෙනම් යාළුවනේ හිතුන ගමන් අපි මේ විදිහේ පොඩි ගමන් යනවා. ආයෙත් මේ විදිහේ ලස්සන ගමනක් ගියොත් ඔයාලව අනිවාර්යෙන් එක් කරගෙන එනවමයි. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි. අම්මේ පුස්සන්නයි අපි ගිහින් එන්න.